Hey guys, hope you all are doing well. So, first of all, good evening to you all. හරි. ඉතින් අපි nature පාඩමේ පළවෙනි කොටසෙන් කලින් හම්බුණා. ඉතින් අද අපි යන්නේ nature පාඩමේ ඊළඟ කොටසට. අපිට තියෙනවා මේ activities ටිකෙන් පස්සේ අපිට තියෙනවා පුතේ activity 4 එකේ writing activity එකක් තියෙනවා. Working small groups, read the information given about popular tourist destinations in Sri Lanka. Select one place and find more information and pictures of that place. Then write an article about it to be displayed on your wall newspaper. හරි. මෙතනදී ඔයාලට wall newspaper එකට දෙක දැම්මේ නැති වුණාට අපිට මෙතනින් සාමාන්‍ය වාක්‍ය ගොඩනගා ගන්න කොහොමද අපි විස්තරයක් ලියන්නේ යම්කිසි ස්ථානය සම්බන්ධ මොකද අපිට මෙතන කතා කරන්න තියෙන්නේ popular tourist destinations in Sri Lanka. ලංකාවේ තියෙන ප්‍රසිද්ධ සංචාරක ස්ථාන නැත්නම් ගමනාන්ත සම්බන්ධව. ඉතින් ඒක සම්බන්ධව අපිට ආටිකල් එකක් ලියන්න කියලා තියෙනවා. ආටිකල් එකක් නැතත් සාමාන්‍ය පුංචි ඡේදයක් ලියන විදිහ අපිට මේ හරහා ඉගෙන ගන්න පුළුවන්. හරි. ඔයාලට මේක රිසර්ච් එකක් විදිහට ඔයාලට Google use කරලා එහෙම විස්තර අරගෙන කරන්නත් පුළුවනි. නමුත් මම අද කැමති මේ වගේ කෙටි විස්තරයක් දුන්නහම කොහොමද අපි සාමාන්‍ය පුංචි ඡේදයක් නිර්මාණය කරගන්නේ කියන එක ගැන කතා කරන්න. ඉතින් අපිට මෙතන තියෙනවා Delft Island, Nuwara and Polonnaruwa. අපිට destinations තුනක් දීලා තියෙනවා. ඉතින් මේ destinations තුන අපිට පුළුවන් වෙනස් ඡේද තුනකට ලියන විදිහ ගැන කතා කරන්න. ඉතින් අපි ඉස්සෙල්ලම බලමු Delft Island එක ගැන. ඉස්සෙල්ලා අපි බලමු මේ දීලා තියෙන ටික පුතාලට තේරුම් ගන්න පුළුවන්ද කියලා. ඕකේ. මේ දීලා තියෙන පුතේ වාක්‍ය නෙමෙයි. ඇත්තටම sentences නෙමෙයි. මේ දීලා තියෙන phrases. ඒ කියන්නේ වාක්‍ය කොටස්, කෑලි. හරි. එතකොට මේවා සම්පූර්ණ නැහැ. එතකොට අපි කොහොමද මේවා සම්පූර්ණ කරගන්නේ? ඒ ගැන අපි පොඩ්ඩක් සවිස්තරාත්මකව කතා කරමු. Okay, first of all, let's read 40-minute drive from Jaffna. එහෙනම් යාපනයේ ඉඳලා යාපනයේ සිට from Jaffna කියන්නේ යාපනයේ සිට drive කරන් ගියොත් කියන්නේ ගමන් කළොත් අපිට විනාඩි 40ක් අවශ්‍ය වෙනවා Delft Island එකට ළඟා වෙන්න. Ferry service to the island. Ferry service, ferry කියලා කියන්නේ බෝට්ටු. මෙන්න මේ රූපේ දීලා තියෙනවා වගේ අපිට බෝට්ටු සේවාවක් අපිට හම්බ වෙනවා මේ දූපතට ළඟා වෙන්න. දැන් අපිට කියන්න පුළුවන් බෝට්ටු සේවාවක් තියෙනවා. හරි, there is. අන්න ඒ වගේ අපිට words use කරන්න වෙනවා. හරි, අපි පස්සේ කතා කරමු. Nearly 1 hour's journey from the jetty. ආසන්නව nearly පැයක පමණ ගමනක්, journey එකක්, trip එකක්, ගමනක් අපිට from the jetty. jetty කියලා අපි කියනවා. jetty. jetty කියලා කියන්නේ සාමාන්‍යයෙන් නැව් හෝ බෝට්ටු ඇවිල්ලා ගොඩ බහින්න නතර කරන ස්ථානයට අපි කියනවා jetty කියලා. නැංගුරම් දාන තැන අනේ වගේ. එතකොට එතනින් jetty ඉඳලා නගින තැන ඉඳලා පැයක ගමනක් අවශ්‍ය වෙනවා මේක මුහුදෙන් Delft දූපතට ළඟා වෙන්න. The growing stone, worshipped by Hindu devotees at an annual festival organized by the nearby Kovil, is a center of attraction. මං හිතනවා පුතාලත් මාත් එක්ක මේවා කියවන්න උත්සාහ කරනවා කියලා. Growing stone. වැවෙන ගලක් තියනවලු පුතේ. අපි බලමු පුළුවන් නම් අපි Google එකේ search කරන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට මට අරගෙන තියාගන්න අමතකුණා එක growing stone එක. ඔයගොල්ලෝ කොයි හරි ඒ කියන්නේ ඔයගොල්ලන්ට අවශ්‍ය නම් Delft Island එක සම්බන්ධව දැනගන්න. growing stone ගැන අපි බලමු. ගිහිලි ඉවරලා පුළුවන් නම් අපි මම ඒක පෙන්නන්න. Worshipped by Hindu devotees. Hindu devotees ලා කියන්නේ බැතිමතුන්. devotees ලා කියන්නේ බැතිමතුන්. එන Hindu බැතිමතුන් විසින් වන්දනා කරන මේ වැවෙන ගල growing stone එකේ ගල වැවෙනවලු. අපි දන්නවා සමන් දේවාලයේත් එහෙම එකක් තියෙනවා කියලා රත්නපුර. ඉතින් දැන් නම් ඒක වැවෙන්නේ නැහැ කියනවා. ඒකේ කෙලවර කැඩුණු නිසා එහෙම එකක් ඔන්න අපිට Delft දූපතේදීත් හම්බ වෙනවා. At an annual festival. වාර්ෂික උත්සවයක් තියෙනවා. annual festival. මේ වන්දනාමාන කරන්න.
organized by the nearby Coville is a center of attraction. මේක සංවිධානය කරන්නේ organized nearby Coville. ඒ ආසන්නයේ තියෙන Coville විසින් මේක සංවිධානය කරනවා. ඒක center of attraction. ආකර්ෂිත මධ්‍යස්ථානයක්. ආකර්ෂණ මධ්‍යස්ථානයක් center එක. ඒ කියන්නේ මේකේ තරම් බලන්න කට්ටිය එනවා කියන එක. Part of the island is reserved for the wild horses and ponies to roam freely. දූපතේක කොටසක් reserved වෙන් කරලා තියෙනවා. For the wild horses කැලෑ අශ්වයින්ට සහ පෝනීන්ට to roam freely. roam කියන්නේ පුතේ නිදැල්ලේ සැරිසරනවා. හිමින් ගමන් කරනවා roam freely නිදහසේ ඒගොල්ලන්ට ඔහේ කාලය ගත කරන්න ඔන්න දූපතේක කොටසක් වෙන් කරලා තියෙනවා කැලෑ අශ්වයින්ටත් පෝනීන්ට. Fresh water supply at Devil's Well. Fresh water කියලා කියන්නේ නැවුම් ජලය නෙමෙයි. මෙතන කියන්නේ මිරිදිය. මිරිදිය සැපයුමක් supply එකක් තියෙනවා. Devil's Well. යකාගේ ළිඳ කියලා එකක් තියෙනවා. මම ඒක පෙන්නන්නම්. ඔන්න මේ දූපතේ අපිට දකින්න තියෙන දේවල්. The giant baobab tree. Giant කියන්නේ යෝධ. යෝධ baobab tree. ඒක baobab කියලාම තමයි කියන්නේ. ඒකත් මම පෙන්නන්නම්. ඊළඟට එහෙම එකක් තියෙනවලු. The old stables of the Dutch era and the giant footprints. ඒ වගේම පැරණි stables. Stables කියන්නේ පුතේ අශ්වගාල්. පැරණි අශ්වගාල් තියෙනවලු Dutch era. Dutch era කියන්නේ ලන්දේසි යුගය. Dutch කියන්නේ ලන්දේසි, era කියන්නේ යුගය. And the giant footprints. ඒ වගේම යෝධ පාසටහන් තියෙනවලු. ඒවා කොහොම අපිට හොයාගන්න පුළුවන් Google එකට ගියොත් අපි ඒවා බලන්න උත්සාහ කරමු දැන්. මේ තියෙන්නේ මම ඒවා අරගෙන තියාගත්තා. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති. මෙන්න මේක. ඩෙල්ෆ් දූපත ගත්තාම මෙන්න ඉනවා කැලෑ අශ්වයෝ. මෙතන හරක් ටිකකුත් ඉන්නවා. හරි. එතකොට අපි පොඩක් පහළට ගිහිල්ලා බලමු. ඒ ආටිකල් එක ඕපන් වෙනවද කියලා අපිට අවශ්‍ය කරන පින්තූරය ගන්න. ඕකේ. මේ ඔක්කොම ඩෙල්ෆ් දූපතේ අපිට දකින්න තියෙන නටබුන්. මේ හැමදේම colonial pigeon cod තවත් දේවල් තියෙනවා. ඉතින් මෙන්න තියෙනවා giant footprint. මේ තියෙන්නේ ඒ කියන්නේ යෝධ මිනිසෙකුගේ පාසටහනක් තියෙනවා. හරි. ඉතින් සමහරු කියනවා මේක හනුමාන් දෙවියන්ගේ කියලා. ඒක විශ්වාසයක්. ඉතින් ඒ එකක්. ඊළඟට අපි ගිහින් බලමු අපිට හම් වෙනවද කියලා. මේ තියෙන්නේ Devil's Well. එහෙම නැත්නම් යකාගේ ළිඳ කියලා අපි කිව්වා. යක්ෂයාගේ ළිඳ. යකාගේ නෙමෙයි යක්ෂයාගේ ළිඳ. ඉතින් මේ තියෙන්නේ ඒක මේ රූප සටහනේ මේ පෙන්නන දෙන්නේ ඒක කොච්චරක් ගැඹුරුද කියන එක ගැන. හරි. ඉතින් ඊළඟට අපි බලමු තවත් අපිට හම්බෙන දේවල් ගැන. අපි බලමු baobab tree එක කොහොමද කියලා. baobab tree එක ගත්තාම දරුවනේ ඒක අපිට පේන්න තියෙන්නේ මෙන්න මේ වගේ. baobab tree බලමු. I'm sorry. Wait a minute. මම මෙහෙම කෙටියෙන් පෙන්නන්නම්. එතන ඒකේ ප්‍රමාණයක් ඇති වෙයි කියලා. Okay. Let me see it. හරි. මෙන්න තියෙනවා. සාමාන්‍ය මීට වැඩිය නම් සෑහෙන විශාලයි. අපි බලමු හොඳ පින්තූරයක් හොයාගන්න. baobab tree එක ගත්තාම හරි මෙන්න තියෙනවා. මේකත් එකමයි වගේ එකක් තමයි ආවේ. let's see it. හරි මේ තියෙන්නේ මේ පින්තූරේ හැටියට ඔයාලට පැහැදිලි වෙනවා මේක කොච්චර විශාල ගහක්ද කියන එක. මේක ඇත්තටම අප්‍රිකානු දූපත්වල ආවේනික වෙච්ච ශාකයක්. හැබැයි මේක ඒ වුණාට අපේ රටෙත් යම්කිසි කාලයකදී ලන්දේසීන් විසින් රෝපණය කරපු ශාකයක් කියලා විශ්වාස කෙරෙනවා. ඉතින් මේ තමයි දරුවනේ
ඩෙල්ෆ් දූපත සම්බන්ධව ඔයාලට පෙන්වන්න තියෙන රූප සටහන් කිහිපයක් මම උත්සාහ කරා. හරි. එහෙනම් දැන් ඔයාලා බලන්න ඕනේ මේකෙන් කොහොමද අපි ඡේදයක් නිර්මාණය කරගන්නේ කියලා. හරි. මම ඒක එහෙනම් ඔයාලට ඉස්සෙල්ලා කියලා දීලා ඉන්නම්. මේ තියෙන්නේ ඒ තියෙන විස්තර ටික පාවිච්චි කරලා නිර්මාණය කරගත්තු ඡේදයක්. ඩෙල්ෆ් අයිලන්ඩ්. සරල දල ඡේදයක් විතරයි මම මෙතෙන්දී නිර්මාණය කරගත්තේ. මොකද මේක ආටිකල් එකක් නෙමෙයි. ආටිකල් එකක් කිව්වහම මේක ටිකක් වැඩිපුර විස්තර ඇතුළත් වෙන්න ඕන. පත්තරයක පුතා ලිපි දැකලා තියෙනවනේ. ඉතින් බලමු අපි සාමාන්‍ය ඡේදයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. Delph Island is located in the Pork Strait, Northern Province in Sri Lanka. ඩෙල්ෆ් දූපත පිහිටා තිබෙන්නේ පෝක් සමුද්‍ර සංදියේ පෝක් ස්ට්‍රේට් කියන්නේ එක Northern Province in Sri Lanka. ලංකාවේ උතුරු පළාතේ තමයි පිහිටේ. ඉතින් අපිට එහෙම ආරම්භක වාක්‍යයක් දීලා තිබෙන්නේ නැහැ. අපි ඒ වගේ පිහිටීම සම්බන්ධව වාක්‍යයක් එකතු කරලා ඡේදය සම්බන්ධව විස්තරයක් ලියන්න පටන් ගත්තා. Someone who travels Delph Island have to drive 40 minutes from Jaffna to reach there. අපිට දීලා තිබුණේ පුතේ මෙන්න මේ කොටස විතරයි. Drive 40 minutes from Jaffna. ඔන්න ඔය ටිකක් විතරයි අපිට දීලා තිබ්බේ. හැබැයි දැන් අපි දැනගන්න ඕනේ මේ කොටසෙන් වාක්‍යයක් නිර්මාණය කරගන්න. එහෙනම් කවුරු හරි කෙනෙක් ඩෙල්ෆ් දූපතට සංචාරය කරනවා නම් someone who travels Delph Island have to drive. යාට සිද්ධ වෙනවා ධාවනය කරන්න යන්න විනාඩි 40ක් යාපනයේ ඉඳලා මොකටද to reach there. එතනට ළඟා වීමට. ඊට පස්සේ මම කිව්ව උදාහරණයක් යද්දී ferry service to the island කියලා දීලා තිබුණා. එතකොට අපි ඒක පාවිච්චි කරලා සහ ඉතුරු වාක්‍ය කොටසකුත් තව එකතු කළා. මොකද මෙන්න මේ කොටස දීලා තිබා. nearly 1 hour's journey from the jetty කියන එක දීලා තිබ්බා. මම ඒ ටික highlight කරන්නේ බලන්න මොනවද අපි අලුතින් එකතු කරලා තියෙන්නේ කියලා. There is a ferry service to the island. පුතේ හැමතිස්සෙම මතක තියාගන්න අපි තියෙන දෙයක් ලියද්දී දැන් පිහිටි දෙයක් කියද්දී නම මං කියනවා. දැන් බෝට්ටුවක් තියෙනවා කිව්වද? There is a boat. හරි. දැන් සරුංගලයක් තියෙනවා කිව්වද? There is a kite. කොහෙද තියෙන්නේ? In the sky. එහෙනම් පිහිටි දෙයක් නැත්නම් there is a tree. There are a lot of trees. ඔයාට ඕන පිහිටි දෙයක් කියන්න there is there are පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එහෙනම් ferry service එකක් තියෙනවා නම් there is a ferry service to the island. දූපතට බෝටු සවාරියක් තියෙනවා. And it takes ඒකට අවශ්‍ය වෙනවා nearly 1 hour's journey. ආසන්න වශයෙන් පැයක ගමනක් අවශ්‍ය වෙනවා jetty ඉඳලා to reach the island. මේ දූපතට ළඟා වීමට. ඉතින් ඒක සාමාන්‍යයෙන් හැඳින්වීමට ප්‍රමාණවත්. මොකද ඊළඟට අපි ආකර්ෂිත දේවල් ලියනකොට වෙනම ඡේදයකට අපි යනවා. The island is made with full of attractions. මේක අමතරව එකතු කරපු වාක්‍යයක්. මොකද අපි අලුත් ඡේදයක් පටන් ගන්නකොට ඒකට ප්‍රවේශයක් තියෙන්න ඕන. ඉතින් the island is made with full of attractions. ආකර්ෂණ පිරීලා තියෙනවා. රසක් තියෙනවා කියන එකයි මේකෙන් කියවෙන්නේ. මේ දූපත නිර්මාණය වෙලා තියෙනවා. is made. එතෙන්දි මම passive voice structure එක පාවිච්චි කරලා තියෙනවා. The growing stone is worshipped by Hindu devotees at an annual festival which is organized by the nearby Kovil. බැලුවොත් පුතේ ගිහිල්ලා මේ කොටස මේ විදිහට මේගොල්ලෝ දීලා තියෙනවා. The growing stone is worshipped කියන කොටස මම වෙනම එකතු කරලා තියෙනවා. හරි නේද? එහෙම නේද? මම ඒක වෙන පාටකින් මම highlight කරන්නම්. Okay. හරි. ඉතින් is worshipped. Worshipped කියන්නේ වන්දනාමාන කරනවා කියන එකයි. හරිද? එහෙනම් මේ වැවෙන ගල වන්දනාමාන කරනු ලබනවා Hindu devoteesලා Hindu බැතිමතුන් විසින් at an annual festival which is organized by nearby Kovil. මේ ටික එහෙම් පිටින්ම දීලා තිබුණ ටික. මෙන්න මේ ටික අපිට දීලා තිබ්බා. බලන්න ඒතර කොච්චර සුළු කොටසක්ද මිස් වෙලා තියෙන්නේ කියලා. The Kovil is a great center of attraction
අපිට දීලා තිබ්බා center of attraction කියන කොටස දීලා තිබ්බා. මට මතක විදිහට. ඊට අමතරව දැන් මේ කෝවිල ඇත්තටම ශ්‍රේෂ්ඨ ඒ කියන්නේ ආකර්ෂණ මධ්‍යස්ථානය. ඒකට ගොඩාක් මිනිස්සු ආකර්ෂණය වෙනවා. A part of the island is reserved for the wild horses and ponies to roam freely. ඒකට roam freely කියලා වෙන්න ඕනේ. ඒතර road කියලා මගේ අතින් type වෙලා තියෙනවා. ඒක පොඩි වෙනසක්. ඒක වෙනස් කරගන්න දරුවනේ. road නෙමේකට roam වෙන්න ඕනේ. ROAM විය යුතුයි. හරි මම ඒක රතු පාටින් පොඩ්ඩක් highlight කළා. ඒක නෑ හදාගන්න ඒක වඩා සුදුසුයි. හරි. ඊළඟට පුතාලට ඒක බලනකොට තේරෙන්න ඕන සම්පූර්ණ මේ කොටස ඒකල දීලා තිබුණා. Part of the island is reserved for the wild horses and ponies to roam freely. සම්පූර්ණ වාක්‍ය. There is a fresh water supply at the dairies as well. හරි ඒකත් දීලා තිබ්බා. එතන මම හිතන්නේ there is කියන එක අපිට දීලා තිබුණ නැහැ. Let me see it. අපි චුට්ටක් ගිහින් බලමු. fresh water supply කියලා විතරයි තියෙන්නේ. කලින් වාක්‍යෙත් part of the island. බලන්න අපි ඒකට තියනවා කියන කොටස එකතු කරගත්ත විදිහ. මේ බලන්න. There is a fresh water supply. මිරිදිය ජල සැපයුමක් තියෙනවා. යක්ෂයාගේ ළිඳේ. දැන් එතකොට ඔයාලට තේරුම් යන්න ඕනේ මෙතන ඇයි මෙතන විශේෂ කරලා අපිට මේක කියලා දෙන්නේ. මේ මිරිදිය ජලය තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ වතුර බොන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ දැන් සාමාන්‍යයෙන් කුඩා දූපතක ඒකත් මුහුද මැද තියෙනකොට කියුල් දිය තමයි එන්නේ. ඉතින් එහෙම තියෙද්දි මේක නිකන් ප්‍රාතිහාර්යයක් වගේ මිරකල් එකක් වගේ ඇත්තටම මිරිදී ජලය තියෙනවා මේ යක්ෂයාගේ ළිඳේ. Another main attractive thing in the island is the baobab tree. මේ baobab tree කියන එක ඒගොල්ලෝ දීලා තිබුණා. ඉතින් අපි ඒකට වාක්‍ය පොඩ්ඩක් වෙනස් කරලා තවත් ප්‍රධාන ආකර්ෂණයක් තමයි මේ දූපතේ තියෙන baobab tree එක. There are the ruins of the old stables of the Dutch era. ඒ වගේම බලන්න there are use කරලා තියෙනවා. ruins කියන්නේ නටමුන්. නටමුන් තියෙනවා පැරණි අශ්වගාල් වල ඒවත් අපිට පවතින්නේ ලන්දේසි යුගයේ ඉඳලා. ඉතින් බලන්න දැන් මේන්න මේව ඔක්කොම අපිට දීලා තිබුණා. ඒවා දීලා තිබ්බ දේවල්. අපි අමතරව ඉතාමත් කුඩා ප්‍රමාණයක් තමයි එකතු කරන් තියෙන්නේ. ඒ වගේම and also someone who visit the island has the opportunity to see the giant footprint too. ඉතින් මේ අවසාන වාක්‍ය විදිහට මම ඉතින් කිව්වා සාමාන්‍යයෙන් කෙනෙක් විසිට් කරනවා නම් මේ දූපතට එයාට අවස්ථාවක් ලැබෙනවා. opportunity කියන්නේ අවස්ථාව. එයාට අවස්ථාවක් ලැබෙනවා දකින්න යෝධ පාසටහනුත් to දැම්මහම ත් කියන අර්ථය එකතු වෙනවා. ඉතින් එහෙම ලියලා මම මේ ඡේදය මෙතනින් අවසන් කළා තිනවා. ඉතින් අපිට හම්බුණා මෙතන giant footprint කියන එක. ඒගොල්ලෝ දීලා තිබුණා. ඉතින් පුතේ over and all ඔයාලා මේක පොඩ්ඩක් look එකක් දුන්නොත් ඔයාලා මේක පොඩ්ඩක් දිහා බැලුවොත් මෙතන මේ කහ පාටෙන් highlight කරලා තියෙන්නේ ඔක්කොම අපිට ටෙක්ස්ට් බුක් එකේ දීලා තිබ්බ කොටස්. එතකොට බලන්න අමතරව අපි මේක පොඩ්ඩක් නිර්මාණශීලී විදිහට සහ වාක්‍ය සම්පූර්ණ කරලා ඡේදයක් වශයෙන් ඉදිරිපත් කරන්න එකතු කරපු කොටස් ටික තමයි අපිට highlight නොකරපු කොටස්. මෙතන is worshipped කියන එක මම පොඩ්ඩක් නිල් පාටින් highlight කරා. ඒක passive voice structure එකකින් අපි ලියලා ඒ වගේම worshipped කියන්නේ වන්දනාමාන කරපු කියන අදහස. ඒ වගේම රතු පාටින් මම highlight කළා ඒක road නෙමෙයි. ඒක typing mistake එකක්. ඒක wrong විදිහට වෙනස් වෙන්න ඕනේ වචනේ. ඉතින් පුතේ මේක තමයි සාමාන්‍යයෙන් අපි ඡේදයක් නිර්මාණය කරගන්න විදිහ. ඉතින් මම ඔයාලට එහෙනම් ඊළඟ ඡේද දෙකත් ලියන්න අවශ්‍ය කරන කරුණු ටික පහදලා දෙන්නම්. ඊළඟට අපිට තියෙනවා නුවරඑළිය ගැන. නුවරඑළිය බලමු මොනවද ඒකවල දීලා තියෙන්නේ. දැන් එතකොට ඒකෙත් පළවෙනි වාක්‍ය බලන්න. 3-hour drive from Colombo. අපිට ඒ වගේම වාක්‍යයක් තිබ්බ ඩෙල්ෆ් දූපතේ. එහෙනම් දැන් ඒක නිර්මාණය කරගන්න ඕනම දරුවෙකුට පුළුවන්. එහෙනම් කොළඹ ඉඳන් පැය 3ක ගමනක් තියෙනවා. Famous waterfalls such as Devon and St. Clair, because St. Clair නෙමෙයි, ඒක St. Clair, are situated close to නුවරඑළිය.
ප්‍රසිද්ධ දියඇලි පිහිටා තිනවා such as කියන්නේ පුතේ වැනි. ඒ වැනි කියන තේරුම. මොන වගේවද? ඩෙවොන්, සෙන්ට් ක්ලෙයා මේ රූපවල තියෙන්නේ. මේ ඕනම කෙනෙක් සාමාන්‍යයෙන් දන්න දේවල් are situated පිහිටා තිබෙන්නේ නුවරඑළියට ආසන්නව. නුවරඑළියට යන අතරමඟ මේ දේවල් අපිට දකින්න පුළුවන්. Lake Gregory in the heart of the city is a much sought out tourist attraction. Gregory වැව ගැන හැම කෙනෙක්ම දන්නවා. In the heart of the city කියන්නේ පුතේ නගර මැදේ නැත්නම් center of the city කියන එක තමයි in the heart. හදවත වගේ කියලා කියන්නේ හදවත තියෙන මැද්දේනේ. හරි? මැද්දේ නෙවෙයි අපි සාමාන්‍යයෙන් එහෙම තමයි කියන්නේ. හරි? Sought out සොයාගෙන තියෙන. ඒ කියන්නේ අපිට හඳුන්වන්න පුළුවන් tourist attraction එකක්. සංචාරක ආකර්ෂණය. Motor racing events in April අප්‍රේල් මාසයේදී අපිට මෝටර රථ දාවන තරඟ දැක බලා ගන්න පුළුවන්. සිංහල අවුරුද්දට ඒ වගේ දේවල් තියෙනවා. Haggala Botanical Garden is famous for a number of species of orchids and roses. Haggala උද්භිද උද්‍යානය බොහොම ප්‍රසිද්ධයි. ස්පෙෂීස් කියන්නේ විශේෂ වර්ග. orchids සහ roses වර්ග ගොඩාක් සංඛ්‍යා ගණනාවකට බොහොම ප්‍රසිද්ධයි. Houghton Plains. පුතේ මට ඇහිලා තියෙන එක තමයි Houghton Place කියලා කියනවා. ස්පෙලිංස් ලියන්නේ ළමයි place කියලා. තැන්න කියලා කියන්නේ plains කියන එක. Houghton Plains. අනිත් එක මේ අච්චු පොතේ P අකුර සිම්පල් දීලා තියෙනවා. ඇත්තට මේක කැපිටල් වෙන්න ඕනේ. මොකද Houghton තැන්න කියන එක නම Houghton Plains P කැපිටල් විය යුතුයි. Close to Nuwara is a protected area. ආරක්ෂා කරන නැත්නම් අපි කියනවා ප්‍රොටෙක්ට් කරනවා කියන්නේ ආරක්ෂා කරනවා කියන්නේ ආරක්ෂිත ප්‍රදේශයක් නුවරඑළියේ තියෙන. ඉතින් මේ ටික එකතු කරලා ඡේදයක් නිර්මාණය කරගන්න දැන් දරුවන්ට ඒ තරම්ම අපහසුයක් නෑ කියලා මං හිතනවා. ඊළඟට අපි යමු පොළොන්නරුව ගැන. අපි difficult words ගැන පොඩ්ඩක් රිෆර් කරලා බලමු. පොළොන්නරුව 4-hour drive from Colombo. එහෙනම් ඒකත් ඔන්න ඔයාලට පැහැදිලි දැන්. හරීම දේශී ලියා ගන්න. පැය 4ක ධාවන කාලයක් නැත්නම් ගමනක් යන්න වෙනවා කොළඹ ඉඳලා. The second capital of Sri Lanka after the destruction of Anuradhapura. අනුරාධපුර රාජධානියේ කඩා වැටීම, බිඳ වැටීම, destruction බිඳ වැටීමෙන් පස්සේ දෙවනි ප්‍රධාන රාජධානිය නැත්නම් අගනුවර හා සමානව සැලකපු තැන තමයි පොළොන්නරුව. The monumental ruins of the fabulous garden. City created by King Parakramabahu I in the 12th century. Monumental ruins. ඒ කියන්නේ monumental කියන්නේ පුතේ ස්මාරකමය. ස්මාරක විදිහට පවතින මතක් කරන්න දෙයක් අපි තියෙනකොට අපි කියනවා ස්මාරකයක් කියලා. monument එකක් කියනවා. monumental ruins කියලා කියන්නේ නම් ස්මාරකමය. ruins කියන්නේ නටබුන් අපි කලිනුත් කතා කරා. of the fabulous garden. fabulous අතිවිශිෂ්ට very great. උද්‍යානයක අපිට ඔන්න ස්මාරක වශයෙන් පවතින අපිට ruins නටබුන් හම් වෙනවා. city created by King Parakramabahu I. මේ නගරේ නිර්මාණය කරන ලද්දේ පළවෙනි පරාක්‍රමබාහු රජතුමා විසින් in the 12th century 12 වෙනි සියවසේ. The Lankatilaka Vihara, an enormous brick structure which has preserved a colossal image of Buddha. ලංකාතිලක විහාරය මේක ගොඩාක් දරුවෝ දන්නවා. මම ඒවා ඉමේජස් මේ වෙලාවේදී පෙන්වන්න යන්නේ නැහැ. පුතේ වීඩියෝ එක ඕනට වැඩි දික් වෙන හින්දා පුතාට සර්ච් කරලා බලන්න පුළුවන්. An enormous brick structure. enormous කියන්නේ දැවැන්ත. යෝධ. very big. very large. giant. ඔය සමාන පද ගන්න පුළුවන්. brick structure. brick කියන්නේ ගඩොල්. structure කියන්නේ ආකෘතිය. එහෙනම් දැවැන්ත ගඩොල් ආකෘතියක් තියෙනවා which has preserved සංරක්ෂණය කරලා තියෙනවා colossal image of Buddha. colossal කියන්නේ යෝධ නැත්නම් දැවැන්ත කියන තේරුම. හරි. ඒතකොට දැවැන්ත බුද්ධ ප්‍රතිමාවක් ආරක්ෂා කරගෙන සංරක්ෂණය කරගෙන අපිට යෝධ නැත්නම් දැවැන්ත ගඩොල් ආකෘතියක් තියෙනවා. ලංකාතිලක විහාරය.
The Gal Vihara with its gigantic rock sculptures. ගල් විහාරයේ තියෙන gigantic ඒ කියන්නේ යෝධ. බලන්න පුතේ මේ යෝධ කියන්න අපිට සමාන පද ගණනාවක් හම්බ වෙනවා. ඒක තමයි වැදගත්ම. අපි එකම වචනේ රිපීට් කරන්න නැතුව විවිධ වචන පාවිච්චි කළ යුතුයි. gigantic rock sculptures. ගල් sculptures කියන්නේ මූර්ති. ගල් මූර්ති අපිට හම්බ වෙනවා ගල් විහාරයේ. අපි දන්නවා සැතපෙන පිළිමය, හිටි පිළිමය සහ හිඳි පිළිමය. පිළිම තුනක් හම්බ වෙනවා. The Tivanka Pilimage, Tivanka Pilimagaya, where wall paintings of the 30th century illustrate the Jataka stories. 13 වෙනි සියවසේ අපිට හම්බ වෙන බිතු සිතුවම් wall paintings අපිට හම්බ වෙනවා තිවංක පිළිමගේ. එහෙන් illustrate කරනවා කියන්නේ පුතේ පෙන්눔 කරනවා. shows, depicts, demonstrates. ඕනම වචනයක් සමාන පද. ජාතක stories දෙවැන් ජාතක කතා නිරූපණය කෙරෙනවා. පරාක්‍රම සමුද්‍ර, an excellent creation of our irrigation systems. පරාක්‍රම සමුද්‍රය අතිවිශිෂ්ට නිර්මාණයක්, excellent creation of our irrigation system. irrigation systems කියන්නේ වාරි මාර්ග පද්ධතිය. හරි. මං හිතනවා පුතාලට මේ කොටස පැහැදිලි වුණා කියලා. මේවයි සියලුම අමාරු වචන පහදලා දුන්නා. ඉතින් මෙතනදී ඔයාලා උත්සාහ කරන්න ඕනේ නිර්මාණය කරගන්න ඉතුරු ඡේද දෙක. මං හිතනවා ඔයාලට ඩෙල්ෆ් අයිලන්ඩ් එක ගැන කියලා දීපු ඒ කොටසෙන් පොඩි අවබෝධයක් එන්න ඇති. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී එහෙනම් අපි කතා කරමු ඊළඟට අපිට හම්බ වෙනවා announcement එකක් ලියන විදිහ. ඉතින් අපි announcement එකක් කරන විදිහ මේ announcement එක හරහා අපි කතා කරමු. එහෙනම් අදට මම සමුගන්න ඔයාලගෙන් I'm going to end up this video. එනම් දරුවනේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. Until then, be safe and good luck.